හොඳයි ගයිස්, channel එකට සාදරයෙන් පිළිගන්නවා. ගොඩ දෙනෙක් ඉල්ලුවා මගෙන් කොහොමද RDP port එක change කරගන්නේ කියලා. ඇත්තටම අපි RDP port RDP remote desktop port එක ඇයි default port එක ඇයි change කරන්නේ. ඇත්තටම RDP default port එක වෙන්නේ 33.89. මේකයි චේන්ජ් කරන්නේ. මේකේ තියෙනවා පොඩි කියන්නේ මේක ඇත්තටම අපි අවුලක් නෑ පාවිච්චි කරාට සාමාන්‍යයෙන් අපේ ගෙදර PC එකට වගේ නම් එහෙම අවුලක් නෑ. ඒත් අපි සාමාන්‍යයෙන් කම්පැනි ලෙවල් එකකට වගේ යද්දි අපි පෝට් එක චේන්ජ් කරනවා සිකියුරිටි වයිස්. මොකද අපේ මොන හරි පබ්ලික් IP එකක් දැනගත්තොත් එහෙම කවුරු හරි කොහෙන් හරි පිටට ගියොත් එහෙම ක්‍රඩෙන්ශල්ස් මොනහරි චේන්ජ් වුණොත් චේන්ජ් නෙවේ ක්‍රඩෙන්ශල් IP එකක් පේ කම්පැනි එක ලීක් වුණොත් එහෙම එගොලන්ට පුළුවන් ඩිෆෝල්ඩ් RDP පෝට් එකෙන් අපේ පැත්තට රිමෝට්ටෙන් අපි ඒක වොයිඩ් කරන්න තමයි RDP පෝට් එක චේන්ජ් කරන්නේ. අදම මේක ඔගොල්ලන්ට කියල දෙන්න. මේ වගේ පුංචි දේවල් තියෙනවා සිකියුරිටි වයිස් කම්පැනි එක ෆලෝ කරන්න ඕන. නෙට්වර්කින් සයිඩ් එක පැත්තෙන් යනවනම් ඉතින් මේ වගේ දේවලුත් දැනකර ඉන්න ඕන. හොඳ අපි යමු ටියුටෝරියල් එකට. හොඳයි අපි මේකට මුලින්ම රෙජිස්ට්‍රී එඩිට් එකට යන්න ඕන. කවුරුත් දන්න රෙජිස්ට්‍රී එඩිට් එක මොකක්ද කියලා. සාමාන්‍ය PC එකක් එක්ක ඉන්න අය රෙජිස්ට්‍රී එඩිට් එකට යන්න පුළුවන් අපිට reg edit කියන කමාන්ඩ් එකේ. මෙතන තියෙන පොඩි පාත් එකක් මම ඒ පාත් එක ඩිස්ප්ලේ එකේ දාන්නම්. ඒ පාත් එක ෆලෝ කරන්න. මේ ගොඩක් සමහර විට හොයාගන්න අමාරුයි. ඒත් ඉතින් මේ එහෙම ප්‍රශ්නයක් නැහැ. මම මේ යන පාත් එකේම ගියොත් එහම මට ලේසියෙන්ම හොයාගන්න පුළුවන්. හොඳයි මෙතන තියෙනවා පෝට් නම්බර්. ඔන්න පෝට් නම්බර් කියන ෆයිල් එක අපි ඕපන් කරගන්න ඕන. ඒකේ හෙක්සඩෙසිමල් නෙමෙයි ඩෙසිමල් වැලියු එකට අපි චේන්ජ් කරගන්න ඕන. එතන දැන් ඔයගලන්ට පේනවා 3389 පෝට් එක තියෙනවා. අපි ඕක තමයි චේන්ජ් කරන්නේ. ඔයගලන්ට මෙතනට කැමති නම්බර් එකක් දෙන්න පුළුවන්. පෝට් නම්බර් එක හැබැයි මතක තියාගන්න. මේක අපිට තව ඉස්සරහට පොඩි චේන්ජස් අපේ ෆයර්වෝල් එක කරන්න තියෙනවා. ෆයර්වෝල් එක රූල් එකක් දාන්න තියෙනවා. ඔය පෝට් නම්බර් එකට තමයි රූල් එක දාන්න ඕන. ෆයර්වෝල් එකට යන්න කවුරුත් දන්නවා. මෙතන අපි නිව් රූල් එකක් දාගන්න ඕන. පෝට් වලට චේන්ජ් කරගන්න. next TCP තියන්න specific local ports. එතනට දෙන්න අපි අර කලින් දුන්න පෝට් එක. මෙතන දුන්න නැති වුණොත් එහෙම අපේ මේ ඒ කියන්නේ ෆයර්වෝල් එකෙන් දන්නේ නැහැ මොකද්ද මේ පෝට් එක කියලා. ඒක මේක ඇලෝ කරන්න ඕනද? මේක යවන්නද එළියට? එළියෙන් මේක ඇතුළට ගන්නද? මෙතනින් චේන්ජ් කරන්න ඒක තමයි. එතනට ඔයගොල්ලන්ට කැමති නමක් දෙයි ගන්න පුළුවන්. ඔයගොල්ලන්ට අඳුර ගන්න පුළුවන් නමක් දෙන්න. ඊට පස්සේ අපි PC එක රීස්ටාර්ට් කරන්න ඕන. PC එක රීස්ටාර්ට් කරාම තමයි අපේ රෙජිස්ට්‍රි එඩිට් එකේ දුන්න රූල් එකයි අපේ ෆයර්වෝල් එකේ රූල් එකයි PC එකට මේ අලෝ වෙන්නේ. දැන් මේක තමයි අපි චේන්ජ් කරපු PC එක. ඒ කියන්නේ පෝට් එක චේන්ජ් කරපු PC එක උතන තියෙන ඕගලන්ට IP එක. මම වෙන PC එකකින් දැන් මේක රිමෝට් වෙන්න යන්නේ. ඔගොල්ලෝ මතක තියාගන්න ඕන එතන අපි පෝට් එක චේන්ජ් කරාම අපි පොඩි වෙනසක් කරන්න ඕන. මොකද්ද වෙනස?
අපි දැන් සාමාන්‍යයෙන් රිමෝට් ඩෙස්ක්ටොප් ඇප්ලිකේෂන් එක ඕපන් කරලා අපි නෝමල් ඔගොල්ලා IP එක තමයි අපි දෙන්නේ. කියන IP එක දුන්නා රිමෝට් දුන්නා. දැන් මෙතන අපි පෝට් එක චේන්ජ් කරපු නිසා අපි පොඩි චේන්ජ් එකක් කරන්න ඕන. ඔයගොල්ලන් ඩිස්ප්ලේ එකේ පේනවා ඇති. අපි පෝට් නම්බර් එක දෙන්න ඕන. මම මේක මොකද කෝල් සෙමි කෝලන්ද මොකද්ද මන් දන්නේ නැහැ මොකද්ද කියන එක කියලා. මේක අපි දීලා පෝට් නම්බර් එක දුන්නම තමයි අපිට රිමෝට් වෙන්න පුළුවන්. බලමු. හොඳයි ඔයගොල්ලන්ට දැන් පේනවා අපි සක්සස්ෆුලි රිමෝට් වුණා. මේක ඔයගොල්ලෝ දීලා බලන්න. නෝමල් පෝට් එක නැතුව දීලා බලන්නකෝ මේක රිමෝට් වෙන්න බෑ ඔයගොල්ලන්ට. ඒ කියන්නේ අපි පෝට් එක නැතුව දුන්නොත් එහෙම එයා දන්නේ මේ පෝට් එක ඩිෆෝල්ට් පෝට් එක කියලා 3389. දැන් මෙතන අපි ස්පෙසිෆික් පෝට් එකක් දුන්නා. ඒ පෝට් එක අපි දුන්නොත් තමයි මෙයා දන්නේ මේ පෝට් එකට තමයි යන්න ඕන කියලා. ඉතින් ගයිස් හොඳයි දෙයක් ඉගෙන ගත්ත කියලා හිතනවා. අපිට අපි තව ඉස්සරහට දේවල් ගොඩක් දේවල් ගේනවා. නෙට්වර්කින් සයිඩ් එකකින් යන අයට ජොබ් එකකදී අවශ්‍ය වෙන දේවල් ගොඩක් දේවල් ඉස්සරහට අපි දෙනවා. firewalls එතකොට monitoring tools security tools කොහොමද handle වෙන්නේ කියලා අපි ඉස්සරහට දෙනවා. අපිව subscribe කරන්න කියලා පොඩි ඉල්ලීමකුත් කරනවා. like කරන්න share කරන්න අපිට sub එකක් දෙන්න කියලා ඉල්ලනවා. thank you.